ඇති සර්ලු හරිද? දැන් මේ සාමාන්‍යයෙන් ජීවිතේ ගේමක් ගහන මිනිස්සෙන් නම් මේ ගැම්මට තව පැය 3ක් වැඩ කරලා නිදියන්න පුළුවන් වෙන්න ඕනේ. මං කියන තව පැය 3ක් පන්ති කරනවා කියලා නෙමෙයි. මං කියන්නේ දැන් පන්ති ඉවර කරොත් තව පැය 3ක් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. මෙහෙමයි. හැමෝම මහන්සි වෙනවා වගේ පෙන්නනවා. ඒකට ඇත්තටම හිතලා බලන්න ඔයාලා ඇත්තටම මහන්සි වෙනවද කියලා. මහන්සි වෙනවා කියන එක ඔයාලා තාම ඇත්තටම ඔයාලා චුට්ටක්වත් මහන්සි වෙන්නේ නැහැ. ඔයාලා මහන්සි වෙන එක දන්නේ නැහැ. ඔයාලට කන්න ඕනේ. ඉදියන්න ඕනේ. ඇත්තටම ඔයාලා කන්න ඕනේනේ. බඩගිනි ඉන්නවා ඔයාලට. නිදිය ගන්න ඕනේ. පැය 6ක් 7ක් නිදියන්න ඕනේ. අර එහෙම නෙමෙයි මේකේ මේ ගේමක් ගහන කාලේ වෙන්නේ. හරිද? අර ජීවිතේ පරිවර්තනයක් කරන කාලේ එහෙම මේ ඔක්කොම ටික හම්බෙලා හරියට වෙලාවට නිදියලා වෙලාවට කාලා බීලා දවසකට සැරයක් පොඩි රෙස්ට් එකක් අරගෙන එහෙම බෑ. යකා වගේ මැරුණා කියන මරනවා වගේ වැඩ කරන්න ඕනේ කාලයක්. ඒ කාලේ ඔයාලට අන්තිමට ජීවිතේට ලොකු වෙනසක් ගෙයි. නිදි මරාගෙන අර කට්ට කාගෙන ෆුල් ඩම් එකේ දාලා 100ට 100 දීලා වැඩ කරන්න ඕනේ කාලයක් තියෙනවා. තරුණ කාලයක්. එතකොට ඔයාගේ සම්පූර්ණ ජීවිතේ පරිවර්තනය වෙයි. දැන් ඒ තුනක එකෙක් කිව්වහම ඌ සමාජය දකින විදිහ වෙනස්නේ. ඌට ඊළඟ ශෛලියක එහෙම කරලා ඒ තුනක එකෙක් වෙන්න පුළුවන් නේ. ඌගේ මුළු ජීවිත කාලෙටම ඌ සමාජය දකින විදිහ වෙනස් වෙනවනේ. අර ඒ නිසා මේ ජීවිතේ පරිවර්තනයක් කරන කාලේ ඔයා යන්නේ ලොකු ග්‍රේට් දෙයක් කරන්න නම් නිකම් මල් පඳුරක් වගේලා මේක කරන්න බෑ. ඒනවා ලොකු දෙයක් කරන්න ඕන නම් ලොකු දෙයක් කරන්න ඕන නැත්නම් අවුලක් නැහැ. ලොකු දෙයක් කරන්න ඕන නම් ඔය පොඩි පොඩි සාධක අරක නෑ මේක නෑ නිදිමතයි බඩගිනි ඕවා කිසි දෙයක් නිකන් දශමයකවත් ප්‍රශ්න නෙමෙයි හරිද? කොහොම නෙමෙයි අර කට්ට කනවා කියන එක ඔයාලා තාම කට්ට කාලා නැහැ ඇත්තටම. කිසිම කට්ටක් කාලා නැහැ තාම ඔයාලා. සාමාන්‍යයෙන් කට්ට කනවා කියන එක ඔයාලට තේරෙයි දවසක ජීවිතේ ගේමක් ගහනවා නම් ඔයාගේ සමාජ තලය වෙනස් කරනවා නම් ඔයාගේ අම්මා තාත්තා හදලා තියෙන ස්තරේ වෙනස් කරලා ඉස්සරහට අනේකෙක් වෙනවා නම් ආයිදාට දැනගනි කට්ට කනවා කියන්නේ මොකක්ද කියලා. මේ නිකම් මේ පැය 4ක් ඇති නිදිමතයි බඩගිනිනවා කියන්නේ සිප්පි හරිද? හාල් ගේමක් ගැන කවදාවත් එහෙම ගිහින් ජීවිතේ ගේමක් ගහන්න බෑ. හරි.